හෙලෝ යාළුවනේ. ඔන්න ඉතින් අද බලන්න යන්නේ No Game No Life කියන මේ ඇනිමේ එකේ එපිසෝඩ් 3. ඉතින් මම අද ඉඳන් දිගටම No Game No Life කියන මේ සුපිරි 2017 රිලීස් වෙච්ච මේ ඇනිමේ එක තමයි රිවිව් ගන්න යන්නේ. ඉතින් හැමෝම channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යන්නේ 3 වෙනි එපිසෝඩ් එක බලන්න. Wolfie Beats. Hey, dama tate tiyane sindu akirilla raya pura hora fema numba kenne bakirilla katta pura banna. ඉතින් අන්තිමටම අපේ කුරුමි කෙල්ල තරගෙන් දින්න හින්දා එයාට උටින් අරන් ආවා. එයාගේ රාජ්‍යාභිෂේකය කරන්න. දැන් ඉතින් අද එපිසෝඩ් එක එතන ඉඳන් ඉතින් අපේ කුරුමි කෙල්ලගේ රාජ්‍යාභිෂේකයේ වෙලාවේ මහායමති අහනවා කවුරුහරි අපේ කුරුමි රජුන්ට අභියෝග කරන්න ඉන්නවද කියලා. ඉතින් අපිට එතනින් ඉන්න සුච්චලා යන්නේ අපේ සෝරා ශිරු වගේම අපි ඩෝලා ඉන්න තැනට. ඉතින් අපේ ඩෝලා මේ අපේ සෝරායෙන් අහනවා ඔයා මේ යන්නේ කුරුමි රජුන්ට අභියෝග කරන්නද කියලා. ඉතින් ආයෙමත් අපේ මහායමති අහනවා කවුරුත් නැද්ද අපේ කුරුමි රජුන්ට අභියෝග කරන්න. එහෙනම් එයා තමයි දැන් ඉඳන් අමති රජගේ අද්දිම මෙතනට අපේ සෝරා ඇවිල්ලා කියනවා මම මේකට විරුද්ධයි මම එයාට අභියෝග කරනවා කියලා කියනවා. ඉතින් මෙතනදී අපේ කුරුමි කියනවා ඩෝලා තමුසේ පැරදුනා මදිවට තමුන්ගේ සේවකයොත් වෙනවද මට අභියෝග කරන්න කියලා කියනවා. ඉතින් අපේ සෝරා නම් කියන්නේ කුරුමි රජිනියනි ඔයා හරි හැන්සම් තමයි ඒත් මට මාව පාදන්නවට බෑ මේ බලන්නවා කලින් තරගයේදී හොර කරා කියන්න සාක්ෂි කියලා එයාගේ ෆෝන් එකේ පෙන්නනවා. ඉතින් දැන් මේ අපේ කුරුමි රජුන්ට මතක් වෙනවා ඉස්සලා අපේ ශිරු ගේම් එක වෙලාවෙදි ගත්ත ෆොටෝස්. ඉතින් මෙයා අරන් තියෙන්නේ නම් අපේ මේ කුරුමි රජින අපේ මේ ඩෝලා පාදන්න ගත්ත එල්ෆ්ගේ නැත්තම් ඒ කුරුමිට්ටගේ ෆොටෝ එකක්. ඉතින් අපේ මේ කුරුමි රජින නම් කරලා තියෙන්නේ වෙනම සීන් එකක්. ඉතින් මම මෙතනදී කරලා තියෙන්නේ අපේ මේ කුරුමි රජින එල්ෆ් කෙනෙක්ව පාවිච්චි කරලා ඊට පස්සේ එයා එල්ෆ්ලගේ බලෙන් නැත්තම් එල්ෆ්ලගේ මැජික් වලින් අපේ ඩෝලේ පරද්දලා තියෙන්නේ. ඉතින් දැන් මෙතනදී අපේ ශීරු මෙයාගේ මාසෙක් ගලවලා මේ එල්ෆ් කෙනෙක් කියලා පෙන්නුවා. පස්සේ අපේ මේ කුරුමි රජින නම් කියනවා හරි මාරයි නේද ඔයාලගේම කට්ටිය දාලා මාව වන්දන්න හදනවාද කියලා කියනවා. ඉතින් මෙතනදී අපේ සෝරා පොද උත්සාහයක් රජිනියනේ හැබැයි ඒක මාත් එක්ක සාර්ථක වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් දැන් මෙතනදී අපේ කුරුමි රජින කියනවා හරි එහෙනම් අපි ආයෙත් ගේම් එකක් තියමු කිව්ව ගම අපේ සෝරා හරි අනිවාර්යෙන් thank you රජිනියනි එහෙනම් hina වෙන්නේ කියලා එයාගේ ෆොටෝ එකක් ගන්නවා. ඉතින් ඔයාලට hina වෙන්නත් බැයිද කියලා අහලා අපේ කුරුමි කියනවා මම දිනේ වෙලාවෙ කියන්නම් කියලා. ඉතින් ඩෝරා මෙතනදී අහනවා කුරුමාව පරද්දන්න මැජික් පාවිච්චි කරාද කියලා. ඉතින් අපේ සෝරා කියනවා ඔව් මා ශිරුයි හොදලා දෙන්නේ කරා. එයාව පාදන්න මැජික් භාවිතා කරා කියද්දි ශිරු කියනවා අයියේ මිස්ටේක් එකක් මම තමයි ඒක හොයාගත්තේ කියලා. ඉතින් අපේ මේ ඩෝරා කියනවා ඕගොල්ලෝ මේ මැජික් පෙට්ටියෙන්ද ඒ ඔක්කොම හත් හොයාගත්තේ කියලා. ඉතින් මෙතන සෝරා නම් කියන්නේ කෙල්ලේ ඔච්චර මෝඩ වෙන්න එපා මේක පෙට්ටියක් නෙවෙයි කියලා. ඉතින් දැන් මෙතන සෝරා කියන්නේ ඒ එල්ෆ් අපේ ඩෝරාගේ අතේ තිබ්බ කාඩ් වෙනස් කරන්න මැජික් පාවිච්චි කරපු හැටි නම් සුපිරි කියලා කියනවා. ඉතින් දැන් මෙතනදී කියනවා කුරුමිත් එක්ක එල්ෆ් කෙනෙක් එකතු වෙලා අපේ මුළු රාජ්‍යයෙන් පාලනය කරන්න යන්නේ. හැබැයි මෙතනදී ඇත්තම රජු වෙන්නේ නම් එල්ෆ්ලා තමයි කියලා කියනවා. ඉතින් දැන් මෙතනදී ඩෝරා පුදුම වෙනවා. ඉතින් එහා පැත්තෙන් අපේ එල්ෆ් සහ කුරුමි ඉතින් කුරුමි අහනවා එල්ෆ් මට ඔයාලට දූ දිනන්න පුළුවන් වේද කියලා. ඉතින් එල්ෆ් ඔව් ඔයාලට දිනන්න පුළුවන් අපි මේකට පොඩි මැජික් ටිකක් පාවිච්චි කරමු කියලා කියනවා. ඉතින් දැන් මෙතනදී අපේ ඩෝරා සෝරා ඔයා කොහොමද ඒක හොයාගත්තේ හරියටම ඔයා කොහොමද එහෙම දන්නේ ඒ කියන්නේ දැන් අපේ සෝරා ඒගොල්ලෝ අනිවාර්යෙන් මේ ගේම් එකේ මැජික් පාවිච්චි කරાવી ඒගොල්ලන්ට ගේම් එක මැදදී මැජික් පාවිච්චි කරන්න බැරි හින්දා අපේ දිනීමේ සම්භාවිතාවයක් තියෙනවා. දැන් ආයෙමත් එතනින් ස්විච් වෙලා යනවා අපේ සෝරා ශිරෝ වගේම අපේ කුරුමි රජින ඉන්න තැනට. ඉතින් කුරුමි මෙතනදී කියනවා ඕගොල්ලෝ හිතාමතාම පැරදුනොත් මට පුළුවන් සුපිරි ප්ලෑන් එකක් ගහලා අපේ මේ රට දිනු කරගන්න. ඉතින් මේ ටෝට් රජතුමාගේ දී ගේම් රජතුමාගේ මේ ලෝකේ ඉතින් අපි තමයි මේකේ දුර්වලම රාජ්‍යය. ඉතින් 11 ගාඩ් නැත්නම් 7 වෙනි ලෝකේ තමයි එල්ෆ්ලා ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ගේ උදව් ඇතුව අපිට ආරක්ෂක ලෝකයක් හදලා වෙන මැජික් තියෙන ලෝකවලට වඩා බලවත් වෙන්න පුළුවන් කියලා කියනවා. මෙතන සෝරා කියනවා නෑ ඒකත් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි පෙරදෙන්නේ නැහැ. එද කියනවනම් බ්ලැන්ක්ස්ලා කවදාවත් පාද වෙන්නේ නැහැ කියලා කියනවා. මෙතනදී බ්ලැන්ක්ස් කියලා මෙව කරන්නේ ඕනම තරගයක ඉන්න
කවදාවත් පරාද වෙන්නේ නැති සෙට් එකකට. ඉතින් දැන් මෙතනදී මේගොල්ලෝ යනවා තරගේ තියෙන තැනට. ඉතින් ඕගොල්ලෝ හිතුවෙන තරගයක් තමයි මෙතනදී නම් සිද්ධ වෙන්නේ. ඉතින් මේ game of chess. ඉතින් chess කිව්වට chess නෙවෙයි. මේකේ self confidence තියෙන එක අනිවාර්යයි. ඉතින් දැන් මෙතනදී අපේ සෝරා අපේ ඩෝරාට පැහැදිලි කරලා දෙනවා ඒ කුරුමි රජන කිව්ව බොරු කොයිතරම් ලොකුයිද කියලා. ඉතින් පළවෙනි කාරණේ අපේ කුරුමි ඒ කිව්වේ තනිකර බොරුවක්. ඇයිද කියනවනම් ඒගොල්ලෝ නෙවෙයි මේ ටෝඩ්ගේ ලෝකේ ඉන්න දුර්වලම රාජ්‍ය. මේගොල්ලෝ තමයි මේ ලෝකේ ඉන්න දෙවනි බලවත්ම රාජ්‍ය. දෙවෙනි කාරණාව ඉතින් අපේ කුරුමිට එච්චරම විශ්වාසයක් තියෙනවා නම් ඇති නෑ කියලා. අයියා එහෙනම් අපි ඒගොල්ලන්ට හිතාමතා පැය දෙන්න කිව්වේ කියලා. ඉතින් දැන් මෙතනදී අපේ සෝරා වෙච්ච දේවල් ඔක්කොම අධ්‍යයනය කරද්දී අපේ ශිරුණන් ගේමේ ප්ලේ කරනවා. ඉතින් කුරුමි මේ පෝන් කෙනෙක් කොට තුනක් අවිනා දැකලා අපේ සෝරා කියනවා ඔව් මේක වෙනම ආතල්ලයක්. ඉතින් මේක වෙන්න නම් අපේ මේ පාලනය කරන කෙනා දෙන උපදේශ මෙයා ඒ විදිහට පිළිපදිනවා. මේ චෙස් නෙවෙයි මේ වෙනමම ලෝකයක් කියලා කියනවා. ඉතින් දැන් මෙතනදී මේගොල්ලෝ ඔට්ටු වලලා තියෙන්නේ නම් වෙනමම දෙයක්. ඉතින් අපේ ශීරුලගේ පැත්තෙන් ඔට්ටු වලලා තියෙන්නේ ඒගොල්ලෝගේ ජීවිත වගේම අපේ කුරුමිගේ පැත්තෙන් ඔට්ටු වලලා තියෙන රාජ්‍ය. ඉතින් දැන් අපේ ශීරු ගේම් එක හොදට අධ්‍යයනය කරත් එයාට එක් කරගන්න බැරිව සොඩි අයියේ මට මේක කරගන්න බෑ කියලා අඩන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට අපේ සෝරා කියන්නේ බය වෙන්න එපා. ඔයාලට මේක කරගන්න පුළුවන් වෙයි නම් ගියේ. ඔයා මේක කරන්නකෝ කියලා හයියෙන් මෙතන බෙරිහම් දෙනවා. ඉතින් දැන් තමයි අපේ සෝරාගේ මේක බහින්නේ. ඉතින් අපේ සෝරා දැන් මෙතනදී සුපිරිම ගේම් එක දෙන්න යන්නේ. ඉතින් මේ සෝරා මේගොල්ලන්ට කියනවා අහගන්න මගේ වැසියනි ඕගොල්ලෝ මේ මෝඩ රජින පැරද්දුවොත් ඕගොල්ලන්ට පඩියකුත් දෙනවා. ඒ වගේම එහෙම වුණොත් තමයි ඕගොල්ලන්ට කෙල්ලෙක් වුණත් කැමති වෙන්නේ කියලා. එතකොට අපේ පෝන්ස්ලට පාටම ජවයක් ඇවිල්ලා ප්‍රතිවිරුද්ධවාදී කණ්ඩායමට දොබෙන් යන්න ගහන්නයි හදන්නේ. ඉතින් මේක පෝන් කෙනෙක් ගිහිල්ලා ඉතින් හිටපු නයිට් කෙනෙක්ගේ තිස කසක් දමද්දි අපේ කුරුමි කියනවා ඒක මගේ වාරේ. ඔයාට බෑ එක දිගට දෙපාරක් මෙහෙමාන දෙන්න කියලා. ඉතින් අපේ සෝරා කියනවා එහෙම යුද්ධයකදී එක්කෙනෙක් කන දෙනකන් බලන් ඉන්නේ මෝඩයෝ. මම මේ වගේ කෙනෙක් නෙවෙයි. මම මේ වගේ ඩේටින් ගේම්ස් වලට සුපිරි වැඩක් කියලා කියනවා. ඉතින් ඒකට හේතුව තව ටිකකින් බලන්න පුළුවන් වේවි. ඉතින් අපේ සෝරා ආයෙත් කියනවා මේ මෝඩ රජිනව අයින් කළා දාලා මේ මංගා වෙන ලස්සන ඒ වගේම බුද්ධිමත් කෙල්ලව අපි රජින කරමු කියලා. එතකොට මේගොල්ලන්ට තවත් ගාවයක් ඇවිල්ලා සුපිරි විදිහකට ෆයිට් කරන්න ගන්නවා. ඉතින් දැන් මේගොල්ලෝ මෙයා පැතින්න කට්ටියට පහර දෙද්දි ඒ විරුද්ධ කණ්ඩායමේ පහරක් වැදිලා මේ පැත්තේ හිටපු නයිට් කෙනෙක් ඒගොල්ලන් කෙනෙක් වෙනවා. ඉතින් මෙයා කියනවා ඕගොල්ලෝ මාරයි. ඕගොල්ලෝ මේගොල්ලන්ගේ ලයිෆ් එක බූස්ට් කරලා ඕගොල්ලන් පැත්තට ගන්නව නේද කියලා. ඉතින් දැන් අපි කුරුමි කියනවා ඔව් මේ තමයි එල්ෆ් මැජික්. ඔයාට මම චීට් කරා කියන්න කිසිම සාක්ෂියක් නැහැ කියලා කියනවා. ඉතින් දැන් අපේ සෝරත් දෙන්නම යන්නේ වෙන මාතල්ලයක්. ඉතින් දැන් අපේ රජින අපේ සෝරාගේ පැත්තේ රජතුමා හිස කසා දාන්න යද්දි අපේ සෝරා කියනවා ලස්සන රජිනියනි ඔයා කොයිතරම් ලස්සනද. ඔයාට ඔය දම්පාට කිට් එක ගැලපෙන්නේ නැහැ. ඔයා මං වගේ හොදනකට ඇවිල්ලා ඕනනම් අපි යන් ඩේට් කරන්න කියලා කියනවා. ඉතින් එතකොටම මේ එහා පැතිරපු රජිනගේ හිත වෙනස් වෙලා එයා එනවා අපේ මේ සෝරාගේ පැත්තට. ඉතින් දැන් එයා තනිකරම සුදු වෙලා දෙන්න යන්න සපෝට් එක අපේ සෝරාගේ පැත්තට. සෝරා කියනවා ඩේටින් ගේම් එකක් තිබ්බොත් මම තමයි චැම්පියන් කියලා. ඒක තමයි මං කිව්වේ ඩේටින් ගේම් වල චැම්පියන් අපේ සෝරා කියලා. ඉතින් දැන් නයිට් කෙනෙක්ට ගිහිල්ලා අපේ මේ එහා පැත්තෙන් අපේ රජිනව මරන්න කිව්වම එයාත් මෙයාගේ පැත්තට යනවා. ඉතින් කට්ටිය මට කියන්න තියෙන්නේ මම දිගට මේක රිවිව් කරන්නේ. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම ඕගොල්ලන්ගේ සෙන්පායි.